ඉතින් අපි ආවේ හික්කඩුව බීච් රිසෝට් කියලා රෙස්ටුරන්ට් එකකට හොටෙල් එකකට. මේකේ අපිට ඩේ අවුට් එකකට චෙක් ඉන් වෙන්න තියෙන්නේ 10ට. චෙක් අවුට් එක 5ට. ඊට පස්සේ අපිට මේකෙදි වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ලන්ච් එක හම්බ වෙනවා. පූල් ඇක්සස් හම්බ වෙනවා. ඊට පස්සේ හවස ස්නැක් එකත් එක්ක ටී එකක් හම්බ වෙනවා. හැබැයි මේකේ දැන් ගොඩක් හොටෙල් වල චේන්ජින් රූම් එකක් එහෙමත් හම්බ වෙනවානේ. මේකේ චේන්ජින් රූම් එකක් නැහැ. කොමන් ඒරියා එකක් තමයි තියෙන්නේ. අපි දැන් ඉන්නේ හික්කඩුව බීච් එකේ මේ පූල් එකේ මොහොත ගිහලා මාළු බලලා. ඒ කියන්නේ ගොඩක් මේ දවස්වල මේ සීසන් යන්නේ. හැබැයි ඒ වුණාට මාළු අඩුයි කියන්නේ රැළ වැඩි. ඊයේ පෙරේද දවස් දෙකෙම වැස්ස නිසා හැමදාම වැස්සනේ මෙහෙත් ගහලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මුහුද මේ ක්ලියර් නෑ, පැහැදිලි නැහැ. ඒ නිසා මේ මාළු බලන්න බෑ. මුහුද ටිකක් සැර වැඩි. ඒ නිසා අපි ආවා හොටෙල් එකට. ඇවිල්ලා ඉවරලා පූල් එකට ආවා. මේ පූල් එක හොඳයි. ගොඩක් ක්ලෝරින් එහෙමත් නැහැ. ජම්පුරත් අඩුයි ගොඩක්. ඒ නිසා මේ පූල් එකේ ඉන්න පුළුවන්. ඉතින් දැන් වෙලාව 2යි. අපි 2ට තමයි ලන්ච් එක ගන්නවා කියලා ඒගොල්ලන්ට කිව්වේ. ඉතින් දැන් අපි බලමු අපිට ලන්ච් එකට මොනවද හම්බෙන්නේ කියලා ඩේ අවුට් එකකට හික්කඩුවේ බීච් රිසෝට් එකෙන්. අපිට ඒකේ මෙනු එකක් තියෙනවා. කැමති දේක් තෝරගන්න පුළුවන්. අපි ඒක බලලා ඒගොල්ලන්ට කලින් කිව්වා. ඉතින් බලමු කොහොමද කැමරා හයිද කොහොමද තියෙන්නේ කියලා ගිහින් බලමු. මේ view එක නම් මාරම ලස්සනයි. මේ දැන් හවසට ගොඩක් අය ස්නොක්ලින් නෙවෙයි මොනවාද මේ සර්ෆින් කරනවා. ගොඩක් ලස්සනයි. ඒ view එක බලන් ඉන්නේ ඒගොල්ලෝ මේ සෙල්ලම් කරනවා බලන් ඉන්න ආස හිතෙනවා. ඒත් එක්කම තමයි හොටෙල් එක ගැන කියනවා නම් ඒකේ කෑම නම් ගොඩක් හොඳයි. හයි ටී එකත් ගොඩක් හොඳට තිබ්බා. ඒ කියන්නේ අපි ගොඩක් අය එනවා නම් අපිට බුෆේ අරේන්ජ් කරගන්න පුළුවන්. හැබැයි අපි කපල් එකක් නිසා අපිට සෙට් මෙනු එකක් තමයි හම්බුනේ. ඊට පස්සේ හයි ටී එකත් අපි දෙන්නට වෙනම ගෙනත් දුන්නා. ඉතින් කෑමත් හරිම ඩිලිෂියස්. ඒ වගේම මේ යුනික් විදිහට තමයි ඒගොල්ලෝ ඕගනයිස් කරලා තියෙන්නේ ඔක්කොම. අනිත් එක අපිට රිලැක්ස් එකේ පාඩුවේ ඉන්න පුළුවන්. එහෙම කිසිම ඩිස්ප්ලේ මේ කාගෙන්වත් කරදරයක් නැහැ. ගොඩක්ම අර ප්‍රයිවසි එක ගොඩක් තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් ආවොත් ඩේ අවුට් එකකට හොඳ තැනක් තමයි හික්කඩුව බීච් හොටෙල් එක. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්න.